සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු කරන්නේ Binary Tech YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්නේ මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලි මොනවාද? මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? අන්නේ විස්තර ටික. අපි මෙහෙයුම් පද්ධති පාඩමේ පළවෙනි කොටසේදී කතා කළා දෘඩාංග කියන්නේ මොනවාද? ස්ථිරාංග, මෘදුකාංග කියන්නේ මොනවාද? ඒ කියන්නේ පරිගණකයේ ප්‍රධාන කොටස් විදිහට අපි හඳුනගන්නේ මොනවාද කියලා. තව අපි කතා කළා පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පියවර මොනවාද? ඒතර මෘදුකාංග ගැන අපි සවිස්තරාත්මකව කතා කළා. මෘදුකාංග මොනවාද? මෘදුකාංග වර්ග තියෙන්නේ මොනවාද? ඒවට උදාහරණ මොනවාද? ඒ විදිහට අද අපි කතා කරන්න යන්නේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා හරියටම විස්තර කරමු. ඉතින් ඔයාලා මේ වෙනකොටත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඔයාලට කලින් පාඩම් ගැන බලා ගන්න ඕන නම් channel එකේ videos දාලා තියෙනවා. දැන් අපි යමු අද පාඩමට. අපි සරලවම මෙහෙයුම් පද්ධතියක් කියලා කියන්නේ පරිගණකයේ සියලුම කටයුතු හසුරවන කෙනා. ඒ කියන්නේ මෘදුකාංග, දෘඩාංග, ඒතර පරිශීලකයා මෙන්න මෙයාලා සම්බන්ධ කරන දේවල් ටික කරන්නේ මෙහෙයුම් පද්ධතිය මගින්. හිතන්න අපි නිකම්ම mouse එකක් keyboard එකක් පරිගණකයට සම්බන්ධ කළාට සම්බන්ධතාවය සාර්ථක නොවෙන්න පුළුවන්. නිකම්ම ගැහුව පළියට වැඩ කරන්නේ නැහනේ. ඒ කියන්නේ ඔයා ගහන device එක කම්පියුටරෙන් අඳුර ගන්න ඕනේ. ඔයා මොකද්ද plug කරලා තියෙන්නේ? keyboard එකක්ද mouse එකක්ද? එතකොට ඔයාගේ දෙන movements ඔයා mouse එක එහා මෙහා ගෙනියද්දී ඔයාගේ screen එකේ cursor එක එහා මෙහා යන්න ඔයා මොන හරි keyboard එකේ input එකක් දෙනවා නම් ඒ input එක type වෙන්න මේ හැමදේම වෙන විදියක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි මෙහෙයුම් පද්ධතිය විසින් කළමනාකරණය කරන්නේ. මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය තමයි මෙන්න මේ රූප සටහනෙන් විස්තර වෙන්නේ. බලන්න උඩින්ම ඉන්නේ පරිශීලකයා, ඊට අන්තිමටම ඉන්නේ දෘඩාංග. මේ පරිශීලකයාගේ ඉඳන් පරිගණකය තුළ තියෙන සියලුම කොටස් සම්බන්ධ වෙලා දෘඩාංගත් එක්ක සම්බන්ධ වෙන තැනට එනකම් මෙහෙයුම් පද්ධතියේ සම්බන්ධතාවය තමයි මේ ඊතල වලින් පෙන්වලා තියෙන්නේ. බලන්න පරිශීලකයාට පුළුවන් කෙලින්ම යෙදුම් මෘදුකාංගයක සම්බන්ධ වෙන්න. අපි කතා කළා යෙදුම් මෘදුකාංග කියන්නේ පරිශීලකයාගේ අවශ්‍යතාව වෙනුවෙන් පරිශීලකයා භාවිත කරන මෘදුකාංග. පදං සකසන මෘදුකාංගයක් වෙන්න පුළුවන්, අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති කරගන්න මෘදුකාංගයක් වෙන්න පුළුවන්, චිත්‍රයක් අඳින්න ගන්න දෙයක් වෙන්න පුළුවන්. ඒතර ඒව තමයි යෙදුම් මෘදුකාංග. ඒතර පරිශීලකයා විදිහට ඔයා පරිගණකයේ කෙලින්ම ඔයා ඔන් කරලා කරන්නේ චිත්‍රයක් අඳින එක වෙන්න පුළුවන්. එතකොට ඔයා සම්බන්ධ වෙන්නේ යෙදුම් මෘදුකාංගයක් එක්ක. ඊට අමතරව පරිශීලකයා විදිහට ඔයාට පුළුවන් කෙලින්ම මෙහෙයුම් පද්ධතිය එක්ක සම්බන්ධ වෙන්න. මොකද ඔයාගේ අතුරු මුහුණත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට ෆයිල්ස් වලට යන්න ඕන වෙන්න පුළුවන්. කලින් දවසේ ස්ටෝර් කරපු ෆිල්ම් එක බලන්න ඕන වෙන්න පුළුවන්. ඒතර ඔයා ෆයිල්ස් වලට තමයි යන්නේ. ඒතර මෙහෙයුම් පද්ධතියෙන් තමයි ඔයාට මේ ෆයිල්ස් කියන සිස්ටම් එක හදලා දීලා තියෙන්නේ. ඒතර පරිශීලකයා විදිහට ඔයාට කෙලින්ම මෙහෙයුම් පද්ධතියක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි පද්ධති මෘදුකාංග විදිහට කතා කළේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න අපි භාවිත කරන මෘදුකාංග. ප්‍රතිවෛරස මෘදුකාංගයක් වෙන්න පුළුවන්. දෘಢ තැටියේ කාර්යක්ෂමතාවය වැඩි කරන මෘදුකාංගයක් වෙන්න පුළුවන්. ඒතර අන්නේව සම්බන්ධ වෙනවා මෙහෙයුම් පද්ධතියත් එක්ක. ඒතර දෘಢ තැටිය නම් සම්බන්ධ කරගන්න. දෘಢ තැටියේ ක්‍රියාකාරීත්වය නම් වැඩි කරන්නේ ඇත්තට මේ පද්ධති මෘදුකාංගයෙන් කරන්නේ ඔයාගේ දෘඩාංගය කාර්යක්ෂමව හදන එක. ඒතර දෘඩාංගත් එක්ක කෙලින්ම පද්ධති මෘදුකාංග වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙහෙයුම් පද්ධතියෙන් කෙලින්ම දෘඩාංග සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා mouse එකක් keyboard එකක් plug කළොත් ඒ mouse එකේ keyboard එකේ තියෙන දේවල් functions ටික. එතකොට ඔයාගේ movements අඳුර ගන්න options. එතකොට ඔයා ගහපු port එක අඳුර ගන්න තියෙන port එක හරහා ඔයාගෙන් එන signal ටික අඳුර ගන්න. මේ හැම දෙයකම අවශ්‍ය functions එහෙම නැත්නම් හඳුනා ගැනීමේ පද්ධතියක් මේ මෙහෙයුම් පද්ධතිය තුල පිහිටවලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි මේ පරිශීලකයේ දෘඩාංග අතර සම්බන්ධතාවය පොඩ ඇති වෙන්නේ. පරිශීලකයා යෙදුම් මෘදුකාංගයක සම්බන්ධ වෙන්නේ යෙදුම් මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය එක්ක, මෙහෙයුම් පද්ධතිය පද්ධති මෘදුකාංග එක්ක. අවසානයේදී කොහොම හරි පරිශීලකයා දෘඩාංගයක සම්බන්ධ වෙන්නේ මැද්දේ තියෙන මෙහෙයුම් පද්ධතිය හරහා.
බලන්න පරිශීලකයන් මෙහෙයුම් පද්ධතියක සම්බන්ධ වුණොත් විතරයි පරිශීලකයාට දෘඩාංගික සම්බන්ධතාවයක් හදාගන්න පුළුවන් වෙන්නේ මේ රූපේ හැටියට. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ පරිශීලකයයි දෘඩාංගයයි අතර තියෙන මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. ඒත් දැන් ඔයා දන්නවා මෙහෙයුම් පද්ධතියෙන් තමයි පරිගණකයේ හැම ක්‍රියාවලියක්ම හසුරවලා තියෙන්නේ කියලා. ඊළඟට ඔයා දන්න මෙහෙයුම් පද්ධතිය. සාමාන්‍ය ඕනෑම පරිගණකයක් අපි භාවිත කරන්න පටන් ගත්තට පස්සේ අපේ මූලිකම අවධියේදී අපි භාවිත කරන්නේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය. මම හිතනවා ඔයාලා මේ අයිකන් එක දැකලා ඇති කියලා. Windows මෙහෙයුම් පද්ධතිය තමයි මේ. ඊට පස්සේ මේකත් ඔයාලා දන්නවා. මේක Apple සමාගම විසින් හඳුන්වලා දීපු Mac OS කියන මෙහෙයුම් පද්ධති වර්ගයේ සංකේතය වෙන්නේ. ඊළඟට මෙන්න මේ ඔරවගෙන ඉන්න පෙන්ගුයින්. මෙන්න මෙයා Linux මෙහෙයුම් පද්ධතිය එක තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. Linux කියන්නේ උදාහරණයක් මෙහෙයුම් පද්ධතියකට. ඊළඟට Ubuntu. Ubuntu කියන්නේ තව මෙහෙයුම් පද්ධතියක්. ඒතර මේක තමයි Ubuntu මෙහෙයුම් පද්ධතියේ සංකේතය වෙන්නේ. ඒතර ජංගම දුරකථනයක් භාවිත කරද්දී ජංගම දුරකථනයටත් අනිවාර්යෙන් මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ. මොකද ජංගම දුරකථනය කියන්නේ එක් වර්ගයක පරිගණකයක් කියලා තමයි අපි හඳුනගන්නේ. අත්ල පරිගණකයක් විදිහට තමයි අතරම මේ විදිහ හඳුනගන්නේ. මොකද පරිගණකයෙන් අපිට කරන්න පුළුවන් හැම කාර්යයක්ම මේ වෙද්දි ජංගම දුරකථනයෙන් අපිට සාමාන්‍ය මට්ටමකට කරගන්න පුළුවන්. ඒත් ඔයාලා දන්නවා ඇති ගොඩක් වෙලාවට සාමාන්‍ය ජංගම දුරකථනයක තියෙන Android මෙහෙයුම් පද්ධතිය. ඒතර මෙයා තමයි Android ලාංඡනය. ඊට ඔයාලට තියෙන Apple ජංගම දුරකථනයක් නම් Apple iOS ගේ ලාංඡනය වෙන්නේ මෙන්න මේ ලාංඡනයම තමයි. එන්නේ මේ විදිහට තවත් පොඩි උදාහරණ තියෙනවා. Windows ජංගම දුරකථනයක් නම් ඔයාලට Windows OS එකක් නැත්නම් මෙහෙයුම් පද්ධතියක් දුරකථනයේ තියෙන්න පුළුවන්. ඊළඟට මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. මෙහෙයුම් පද්ධති වර්ග කරද්දී මෙන්න මේ ආකාරයට තමයි අපි වර්ග කරන්නේ. ඒක පරිශීලක, බහු පරිශීලක, බහුකාර්ය සහ තත්ත්ව කාල. ඒක පරිශීලක කියපු ගමන් ඔයාලා දන්නවා එක පරිශීලකයකට විතරයි ඉන්න පුළුවන්. single user. එකම එක පරිශීලකයකට විතරක් භාවිත කරන්න පුළුවන් නම් අපි කියනවා ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් කියලා. එතකොට එකපාරක ඒ මෙහෙයුම් පද්ධතිය වැඩ කරන්න පුළුවන් හැමතිස්සෙම එක්කෙනෙකුට විතරයි. ඒකට උදාහරණයක් විදිහට තමයි අපි ගන්නෙ MS-DOS කියන මෙහෙයුම් පද්ධතිය. ඊළඟ වර්ගය බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය. මේ බහු පරිශීලක කිව්වහම පරිශීලකයෝ කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඒතර බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියේ එකම පරිගණකයට සම්බන්ධ වෙන්න පුළුවන් පරිශීලකයන් කිහිප දෙනෙකුට එකපාර. ඒතර ඒ කියන්නේ අපි 10 වසරේ පළවෙනි පාඩමේදී කතා කළා පරිගණක වර්ගීකරණයක් මේන් ෆ්‍රේම් නැත්නම් මහා පරිගණක කියලා. අන්න ඒකෙදී අපි කතා කළා පරිශීලකයෝ ගොඩ දෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා එකපාර. ඒතර මේ මේන් ෆ්‍රේම් පරිගණකයක තමයි ගොඩක් වෙලාට බහු පරිශීලකයෝ සම්බන්ධ වෙන්නේ. ඒකට මේන් ෆ්‍රේම් පරිගණකවල තියෙන්න පුළුවන් විදිහේ මෙහෙයුම් පද්ධතිය තමයි මේ Linux නැත්නම් Windows Server කියලා කියන්නේ. ඒකට ඔයගෙන් පේපරේ අහන්න පුළුවන් ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් වන්නේ. බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියක් වන්නේ කියලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඊට බහුකාර්ය. බහුකාර්ය කියන්නේ අපිට එකපාර කාර්යයන් ගොඩක් කරන්න පුළුවන් කියන එක. දැන් තනි පරිශීලකයෙක් විදිහට මම පරිගණකයේ සම්බන්ධ කරගත්තොත් මට පුළුවන් චිත්‍රයක් අඳින ගමන් සින්දුවක් අහන්න. එතකොට ඒක බහුකාර්ය විදිහට තමයි සැලකෙන්නේ. කාර්යයන් දෙකක් එකපාර මේ පරිගණකයේ සිද්ධ වෙනවා. ඒතකොට ඒ විදිහට අපිට බහුකාර්ය මෙහෙයුම් පද්ධතිය විදිහට උදාහරණ වලට ගන්න පුළුවන් Windows පරිගණක මෙහෙයුම් පද්ධතිය. Windows 7, Windows 8, ඊට පස්සේ Ubuntu, Mac OS මෙන්න මේවා තමයි උදාහරණ විදිහට දීලා තියෙන්නේ. ඊළඟට තත්ත්ව කාල මෙහෙයුම් පද්ධතිය. real time. තත්ත්ව කාල කියන එකෙන් අදහස් වෙන්නේ ඔයාගෙන් අහන්න පුළුවන් තත්ත්ව කාල කියලා ප්‍රශ්නයක් අහලා ඒකට හරි වැරදි අහන්න පුළුවන් සත්‍ය ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ වගේ අහන්න පුළුවන් ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ තත්ත්ව කාලය සම්බන්ධ කරලා. තත්ත්ව කාලය කියලා කියන්නේ ඔයා මොකක් හරි ආදානයක් දීපු ගමන් process එක වෙලා output එක පෙන්නනවා නම් අපි කියනවා ඒක තත්ත්ව කාල මෙහෙයුම් පද්ධති කියලා. ඒතර ස්වයංක්‍රීයව සිද්ධ වෙන දේවල් වලට තමයි ගොඩක් වෙලාවට real time නැත්නම් තත්ත්ව කාල කියලා අපි ගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ වෙලාවෙම input එක යද්දී output එකක් එන්න ඕනේ.
එතකොට ඒවට අපි ගන්න උදාහරණ තමයි ගණක යන්ත්‍ර නැත්නම් ATM යන්ත්‍ර කියලා කියන්නේ. ATM යන්ත්‍රයක් අපි තත්ත්ව කාලය කියලා කියන්නේ මම මෙතනින් ඉන්පුට් එකක් දෙද්දි මගේ කාඩ් එකක පින් එක දෙද්දි කාඩ් එක ඉන්පුට් කළා මම පින් එක දෙද්දි මගේ බැංක් account එකේ බැලන්ස් එක කීයද? ඒතර මම ඉල්ලන ගාන ගන්න පුළුවන්ද? එතකොට ඉල්ලන ගාන නැත්තම් මට වාට සල්ලි දෙන්න විදිහක් නැහැ කියලා හරි මැසේජ් එකක් එන්න ඇතුලේ එවෙලෙම ප්‍රොසෙස් එකක් වෙනවා. ඒතර මම ඉල්ලන ගාන තිබ්බොත් මට එවෙලෙම අවුට්පුට් එකක් ගන්න පුළුවන්. හැබැයි මම අවුට්පුට් එක ගද්දිම මගේ account එකේ balance එක අඩු වෙනවා. account එකේ balance එක අඩු වෙන ගමන් ඔයාගේ phone එකට message එකක් එනවා. ඒ අතරෙම ඔයාට receipt එකක් print වෙලා එනවා. ඒතර මෙතන එක ආදානෙන් ලොකු process එකක් වෙලා outputs ගොඩක් එකපාර වෙනවා. එතකොට අන්න ඒ වගේවට අපි කියනවා තත්ත්ව කාල කියලා. එතකොට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ගණක යන්ත්‍ර ATM යන්ත්‍ර. ඊළඟට අපි බලමු මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය. මෙහෙයුම් පද්ධතියකින් කරන්න පුළුවන් ප්‍රධාන කාර්ය දෙකක් තියෙනවා. පරිගණකයේ ආරම්භයත් එක්කම මෙහෙයුම් පද්ධතියකින් ප්‍රධාන කාර්යයන් දෙකක් කරනවා. එතකොට ඔයාගෙන් ප්‍රධාන කාර්යයන් ඇහුවොත් දෙකයි තියෙන්නේ. පළවෙනි එක පරිගණක පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන සියලුම දෘඩාංග පාලනය කරන එක. මොකද අපි නිකම්ම දෘඩාංගයක් පරිගණකයට සම්බන්ධ කළාට වැඩක් නැහැ. ඒක අපිට භාවිත කරන්න පුළුවන් විදිහට ඇතුලේ සැකසීමක් සිද්ධ වෙන්න ඕනේ. එයා සම්බන්ධ කරපු දෘඩාංගය අඳුර ගන්න ඕනේ. එතකොට ඒකෙන් මම දෙන්නේ මොන වගේ ඉන්පුට් එකක්ද කියන එක ගැන එයා දැනන් ඉන්න ඕනේ. දැන් මම කීබෝඩ් එකක් අරගෙන මම දැන් මවුස් එකක් තමයි ඉන්පුට් කරන්නේ. හැබැයි කීබෝඩ් එකේ කීස් ගහනවා වගේ මවුස් එකෙන් අපිට ඉන්පුට් එකක් දෙන්න බෑනේ. ඒ වගේම මවුස් කීබෝඩ් එකක් ගහලා මවුස් එක වගේ මම එහාට මෙහාට කීබෝඩ් එක කළා කියලා මගේ කර්සර් එක එහා මෙහා යන්නෙත් නැහැ. එතකොට හරියට එයා ඩිවයිස් එක අඳුර ගන්න ඕනේ. මම දීලා තියෙන මවුස් එකක්ද කීබෝඩ් එකක්ද කියලා. එතකොට ඒ අනුව තමයි මගේ හැම මූවමන්ට් එකක්ම එයා අඳුරගන්නේ. මම කීස් ඔබනවා නම් එයා මම දෙන කී එක අඳුර ගන්නවා. ඒතර මම මවුස් එක එහා මෙහා ගෙනියනවා මගේ කර්සර් එක එහා මෙහා ගෙනියනවා. එහෙම ගෙනියන්න නම් එයා ඩිවයිස් එක අඳුර ගන්න ඕනේ. ඒ ඩිවයිස් එක මාත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. කියන්නේ ඒ වෙලාවට පරිගණකයේ ඉන්න පරිශීලකයාත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ දෘඩාංග පාලනය සිද්ධ වෙනවා එතකොට මෙහෙයුම් පද්ධතිය හරහා. ඊට අමතරව දෙවෙනි ප්‍රධාන කාර්ය විදිහට අපි අඳුනගන්නේ මිත්‍රශීලී පරිගණක අතුරු මුහුණතක් ලබා දීම. ඔයා දන්නවා ඔයා පරිගණකයේ ස්ටාර්ට් කරද්දී ස්ටාර්ට් ප්‍රොසෙස් එකෙන් පස්සේ ඔයාට මුලින්ම හම්බ වෙන්නේ ඔයාගේ අයිකන්ස් තියෙන ඔයා ලස්සනට ඉමේජ් එකක් දාලා හදාගත්ත ස්ක්‍රීන් එක. ඒක තමයි අතුරු මුහුණත. එතකොට ඔයා කිසිම දෙයක් කරලා නැහැ. ඒ වෙදි පරිගණකයේ බටන් එක ප්‍රෙස් කරලා ඔන් කළා විතරයි. ඒ ඔන් කරපු වෙලේ ඉඳන් ඔයාට දීපු පළවෙනි අවුට්පුට් එක වෙන්නේ මේ අතුරු මුහුණත. මේ අතුරු මුහුණතෙන් තමයි ඔයා පටන් ගන්න ඔයාගේ කාර්යය. ඔයාට අවශ්‍ය මෘදුකාංගය ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඒතර ඔයාට ෆයිල් එකකට යන්න ඕන නම් ඒ තියෙන අයිකන් හරහා ඔයා ෆයිල් එකකට යනවා. ඒතර මේ හැමදේම ඔයා පටන් ගන්න මෙන්න මේ අතුරු මුහුණතත් එක්ක. එහෙනම් ඔයාට මුලින්ම ලැබෙන්න ඕනේ අතුරු මුහුණත. ඒතර ඔයාගේ කිසිම මැදිහත් වීමකින් තොරව මේ අතුරු මුහුණත ලබා දෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ මෙහෙයුම් පද්ධතිය. ඊළඟට මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය. කියන්නේ මේ දෘඩාංගත් එක්ක පරිගණක පද්ධතියේ සිදුවෙන පාලනය දැන් අපි කතා කළා. පරිගණක මෙහෙයුම් පද්ධතිය ප්‍රධාන කාර්යයන් දෙකයි. එකක් පරිගණක පද්ධතියට සම්බන්ධ වෙච්ච දෘඩාංග පරිශීලකයා මෙන්න මේ ප්‍රොසෙස් එක පාලනය කරන එක. ඊට අමතරව තමයි අතුරු මුහුණතක් ලබා දුන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මේ පරිගණක පද්ධතියට සම්බන්ධ වෙච්ච දෘඩාංග කොහොමද මෙහෙයුම් පද්ධතියෙන් කළමනාකරණය කරන්න කියලා. එතන ප්‍රධාන කොටස් 6ක් තියෙනවා. මම කතා කරන පළවෙනි කොටස තමයි ක්‍රියාවලි කළමනාකරණය කියලා කියන්නේ. පරිගණක පද්ධතියක දෘඩාංග පාලනය කිරීම කියන පළවෙනි කොටස යටතේ අපි කතා කරන පළවෙනි අනුමාත්‍රිකාව තමයි ක්‍රියාවලි කළමනාකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පරිගණකයේ සිදුවන සියලුම ක්‍රියාවලි පාලනය කරන්නේ මේ මෙහෙයුම් පද්ධතියෙන් තමයි. අපි බලමු ටිකක් විස්තර කරලා මොකද්ද මේ ක්‍රියාවලි කළමනාකරණය කියන්නේ මොකද්ද ක්‍රියාවලියක් කියන්නේ කොහොමද ඒක කළමනාකරණය වෙන්නේ කියලා. අපි පරිගණකයක් භාවිත කරලා ගොඩක් දේවල් කරගන්නවා. ඔයාලා දන්නවා අපිට ලියුමක් print කරගන්න පුළුවන්, document එකක් හදාගන්න පුළුවන්.
අපිට ගේම් එකක් ගහන්න පුළුවන්, ෆොටෝ එකක් එඩිට් කරගන්න පුළුවන්, වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. මේ හැම එකම ක්‍රියාවලිත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. අපි මුලින්ම කතා කළොත් උදාහරණයක් විදිහට අපි පරිගණකයේ හදාගත්ත ඩොකියුමන්ට් එකක් print කරන එක ගැන. මේක අපිට බොහොම සරල ක්‍රියාවලියක් වුණාට print කියන option එකෙන් printer select කරලා දුන්නාට පස්සේ print එක එළියට ආවට මේක ඇතුලේ ලොකු කාර්යයක් සිද්ධ වෙනවා. ඉතින් පරිගණකයේ මේ ලොකු කාර්ය පහසු කරගන්න මේක පොඩි පොඩි කොටස් වලට බෙදා ගන්නවා මෙන්න මේ විදිහට. එයා සම්පූර්ණ ක්‍රියාවලිය කොටස් වලට බෙදාගෙන තමයි පොඩ ඉවර කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ ડોකියුමන්ට් එක සේව් කරලා ડોකියුමන්ට් එක සේව් කළාට පස්සේ ඔයා print කියන option එක දුන්නොත් මෙයා මුලින්ම අඳුර ගන්න ඕනේ ඔයාගේ ડોකියුමන්ට් එක මොකක්ද? ඒක කොතනද තියෙන්නේ? මොකද්ද ලොකේෂන් එක? මොකද්ද full document එක කියලා. ඊට පස්සේ ඔයා දෙන print එක ඔයාගේ කම්පියුටරේට printers 3-4ක් සම්බන්ධ කරලා තියෙනවා නම් එයා තෝරගන්න ඕනේ ඔයා මොන printer එකත් එක්කද සම්බන්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ සම්බන්ධ වෙන print එකට ඔයාගේ ලොකේෂන් එකේ සේව් කරලා තියෙන මුළු ෆයිල් එකම එයා යවන්න ඕන. ඒ යවුවට පස්සේ තමයි print එකෙන් ඔයාගේ print out එක එළියට එන්නේ. මීටත් වඩා ක්‍රියාවලිය තියෙනවා. ඒ වුණාට මම ප්‍රධාන වශයෙන් පොඩි කොටස් දෙක තුනකට තමයි ඔයාලට කඩලා පෙන්නන්නේ. ඉතින් ලොකු කාර්යයක් සිද්ධ කරන්න මේ වගේ කුඩා කොටස් වලට අපි අපේ කාර්ය බෙදනවට අපි කියනවා ක්‍රියාවලි හදා ගන්නවා කියලා. ඒ කියන්නේ print කියන option එක දෙන එක, ආයෙවාගේ location එකේ තියෙන file එක read කරගන්න එක, print එක තෝරගන්න එක, මේවා වෙන වෙනම ක්‍රියාවලි විදිහට තමයි මෙහෙයුම් පද්ධතිය හඳුනගන්නේ. මේ හඳුනාගත්ත පොඩි ක්‍රියාවලි පිළිවෙලට හරියටම කාර්ය සම්පූර්ණ වෙනකම් කරගෙන යන එකට තමයි අපි ක්‍රියාවලි කළමනාකරණය කරනවා කියලා කියන්නේ. ඒතර පරිගණකයේ සිද්ධ වෙන හැම කාර්යයක්ම ක්‍රියාවලි එකක් එහෙම නැත්නම් ක්‍රියාවලි කිහිපයකට පරිගණකය විසින්ම බෙදා ගන්නවා. එතකොට ඔයා මෙහෙම පොඩි ක්‍රියාවලි වලට බෙදාගත්තට පස්සේ ඒ කාර්යයන් සිද්ධ වෙන්න ඔයාගේ මතකයේ පොඩි කොටස් ඒ අදාළ කාර්යයන් වලට දෙන්න වෙනවා. අපි දන්නවා මතකයේ තමයි අපි වර්තමානයේ කරන හැමදේම සේව් වෙලා තියෙන්නේ. ඒතර RAM එක අපි පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ ඔයාගේ දැන් සිද්ධ වෙන කාර්යයට. ඒතර RAM එකේ පොඩි මතක කොටස් ඔයාගේ එක ක්‍රියාවලියක් ගානේ අනිත්‍ය කරලා තමයි තියෙන්නේ. ඒ වගේම දැන් ඔයා print එක සම්බන්ධ කරගන්න තැනදී මතකයේ වෙන් කර ගන්නවා වගේම ඒ අදාළ ක්‍රියාවලි වලට අදාළ දෘඩාංග සම්බන්ධ කර ගැනීමත් මේ ක්‍රියාවලි කළමනාකරණයේ පියවරවල වලදී සිද්ධ වෙනවා. අපි තව උදාහරණයක් ගමු. ඔයා එක දිගට ડોකියුමන්ට් 3-4ක්ම print කරන්න යවුවොත් එකක් පසුපස එකක් විදිහට නියමිත ආකාරයෙන් පෙළ ගැසීම සිදු කරන්නේ මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාවලි කළමනාකරණය කියන කොටසේ. මොකද ඔයා යවන ડોකියුමන්ට් එක පැටළුනොත් මගදී ඔයා මුලින්ම යවපු එක අන්තිමට එන්න පුළුවන්, මැද්දෙන් යවපු එක පළවෙනියට එන්න පුළුවන්. හැබැයි කවදාවත් printer එකකට අපි ડોකියුමන්ට් එක යවුවම මේ විදිහට වෙන්නේ නැහැ. ඔයා කොච්චර වේගවත්ව යවුවත් මුලින්ම ගිය ડોකියුමන්ට් එක තමයි මුලින්ම print වෙලා එළියට එන්නේ. ඒතර මෙයා පෙළ ගැසීමක් කරලා තමයි අදාළ දෘඩාංගයට වාගේ ගොනු ටික යවන්නේ. ඒතර මේකත් ක්‍රියාවලි කළමනාකරණයේ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට ඔයා මොකක් හරි ගොනුවක් හදනවා නම් අපි ලියුමක් ටයිප් කරනවා කියලා හිතමු. ටයිප් රයිටර් කරන කෙනෙක් සාමාන්‍යයෙන් සෑහෙන වේගෙන් තමයි අකුරු ටයිප් කරන්නේ. එයා කොච්චර වේගෙන් ටයිප් කළත් එයා මුලින්ම ටයිප් කරන අකුර තමයි මුලින්ම වදින්නේ. එතකොට මෙයාට පුළුවන් ඒ කුඩා කාලය ඇතුළත ඒ ක්‍රියාවලි ටික වෙනම අඳුර ගන්න. එතකොට එක අකුරක් ටයිප් කරන එක ක්‍රියාවලියක් විදිහට. එතකොට ඒ විදිහට ක්‍රියාවලි ටික අඳුරගෙන ඒ ටික වෙනම බෙදාගෙන එකක් පසුපස එකක් ගානට පෙළ ගස්සලා තමයි ඔයාගේ ડોකියුමන්ට් එක හැදෙන්නේ.
හරි. එතකොට මෙහෙයුම් පද්ධතියක ක්‍රියාවලි කළමනාකරණය යටතේ සිද්ධ වෙන දේවල් තමයි අපි මෙච්චර වෙලා කතා කළේ. අපි ඊළඟට බලමු මතක කළමනාකරණය යටතේ මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය මොකක්ද කියලා. ඔයාලා දන්නවා මොකටද පරිගණකයේ මතකය අපිට අවශ්‍ය වෙන්නේ කියලා. අපි සිද්ධ කරන සෑම ක්‍රියාවලියක්ම මේ මතකයේ තමයි තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට මේ මතකය විසින් ඔයාගේ බලන්න මේ තියෙන ඉමේජ් එකේ RAM ස්පේස් එක ක්‍රියාවලි 4කට බෙදලා තමයි තියෙන්නේ. RAM ස්පේස් එක සම්පූර්ණයෙන්ම ක්‍රියාවලි 4කට බෙදලා. එතකොට ඔයා කරන ක්‍රියාවලි වලට RAM එකේ වෙන වෙනම මතක කොටස් තියෙනවා. ඒකට තමයි මතක කළමනාකරණය කියලා කියන්නේ. හිතන්න මම සින්දුවක් අහන ගමන් පේන්ට් එකක් කරනවා. ඒ අතරේ මම තව ඩොකියුමන්ට් එකකුත් එඩිට් කරනවා. හැබැයි මම තාවකාලිකව ඩොකියුමන්ට් එක එඩිට් කරන එක නවත්තලා පේන්ට් එකේ වැඩ කරගෙන යනවා. එතකොට මෙයා ජොබ් 1 එක මගේ ෆොටෝ එඩිට් කරන එක, ජොබ් 2 එක මගේ පේන්ට් එක, ජොබ් 3 එක මගේ ප්ලේ එක නම් ප්ලේ එක රන් වෙවි තියෙද්දිම මම නවත්තන්නේ ජොබ් 1 එක මගේ. ඒතර ජොබ් 1 එක කියලා අපි ගත්තේ ෆොටෝ එඩිට් කරන එක. ඒතකොට తాවකාලිකව එයා ජොබ් 1 එකට දීලා තිබ්බ මෙමරි ස්පේස් එක తాවකාලිකව පැත්තකින් තියලා ජොබ් 2 එක නැත්නම් පේන්ට් එක මට කරගෙන යන්න අවශ්‍ය පහසුකම් ටික ලබලා දෙනවා. හැබැයි ජොබ් 1 එකේ මතකය ඒ විදිහටම තියෙනවා. මොකද මම ටික වෙලාවකින් පේන්ට් එක මිනිමයිස් කරලා ආපහු මගේ ෆොටෝ එක එඩිට් කරන්න ගත්තොත් මම එඩිට් කරපු ටික ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මතකය తాවකාලිකව යාට අයින් කරලා ඉවරයි. ඒතර මම වෙන ජොබ් එකක් කරන්න ගියත් මගේ ක්‍රියාවලිය වෙනස් වුණත් අදාළ ක්‍රියාවලිය වලට වෙන් කරපු මතකය ඒ විදිහටම තියෙනවා. ඒතර ඒකට තමයි මෙමරි මැනේජ්මන්ට් නැත්නම් මතක කළමනාකරණය කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ මතක කළමනාකරණය යටතේ මෙයා කළමනාකරණය කරන්නේ RAM එක විතරක් නෙමෙයි. අපේ පරිගණකයේ RAM එකක් තියෙනවා, කෑෂ් එකක් තියෙනවා, රෙජිස්ටර් එකක් තියෙනවා. ඒ වගේම ද්විතීයික මතකයක්ත් තියෙනවා. අපි හાર્ඩ් ඩිස්ක් එකකුත් පාවිච්චි කරනවා. එතකොට මතක කළමනාකරණය යටතේ මෙයා මේ හැම එකකයක්ම කළමනාකරණය කරන්න ඕනේ. මම තව උදාහරණයක් කතා කළොත් මම යවන අපි ගත්ත උදාහරණය තමයි ඩොකියුමන්ට් එකක් print කරන එක. මම ඩොකියුමන්ට් එකක් භාගයට හදලා print option එකට දුන්නාට පස්සේ print option එක දීලා print කරන්න යවුවට පස්සේ මම ඩොකියුමන්ට් එක වෙනස් කළාට මගේ print එකේ ඒ වෙනස් වීම පෙන්වන්නේ නැහැ. මොකද මං ඒ වෙද්දි ක්‍රියාවලියක් විදිහට කරපු ටික print කරන්න යවලා ඉවරයි. ඒකට මං තව වෙනස් කරනවා නම් වෙනස් කරලා print කරනවා නම් මම වෙනම job එකක් විදිහට තමයි ඒක යවන්න ඕනේ. කියන්නේ වෙනම ක්‍රියාවලියක් විදිහට තමයි යවන්න ඕනේ. ඊළඟ කළමනාකරණ පියවර තමයි උපාංග කළමනාකරණය කියලා කියන්නේ. අපි මේ වෙද්දි මතකයේ කළමනාකරණය කළා, ක්‍රියාවලි කළමනාකරණය කළා. දැන් තමයි අපි උපාංග කළමනාකරණය ගැන කතා කරන්නේ. ඔයා දන්නවා මෙහි පරිගණක පද්ධතියක් එක්ක ගොඩක් පරයන්ත උපාංග සම්බන්ධ වෙනවා. කියන්නේ ආදාන ප්‍රතිදාන උපාංග ගොඩක් සම්බන්ධ වෙලා තියෙනවා. ආදාන ප්‍රතිදාන ආචයන එක්ක තියෙනවා. මේ හැම එකක්ම පරිගණකයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ හැම දෙයක්ම අපි කළමනාකරණය කරගන්න අවශ්‍යයි. ඒකට මේ සම්බන්ධ කරලා දෙන උපාංග පාලන හඳුනා ගන්න ඕනේ. මම ප්ලග් කරන්නේ මවුස් එකක් නම් එයා හඳුනා ගන්න ඕනේ මම ප්ලග් කරන්නේ මවුස් එක. එතකොට මගේ මවුස් මූව්මන්ට්ස් එයා හඳුනා ගන්න ඕනේ. මවුස් එකේ හැම ඇයිදී හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒතර මං කී එකක් ප්‍රෙස් කරනවා නම් ඒ කී එක ඉන්පුට් එකක් විදිහට යන්න ඕනේ. ඒතර මේවා හඳුනා ගන්න පරිගණකයට පුළුවන් විදිහට සකස් කරන්නේ මෙහෙයුම් පද්ධතිය. අපි කියනවා ඒ සඳහා අපි දාගන්න වැඩසටහන් දාවක වැඩසටහන් නැත්නම් එළවුම් වැඩසටහන් කියලා. ඉංග්‍රීසි වලින් කිව්වොත් device drivers කියලා තමයි අපි කියන්නේ. ඔයාලා අහලා ඇති අපි මෙහෙයුම් පද්ධතියක් පරිගණකයට ස්ථාපනය කරද්දී කියන්නේ operating system එකක් install කරද්දී Windows වගේ Linux වගේ එකක් දාද්දී drivers කියන මාතෘකාව කතා කරන තැන් තියෙනවා. drivers දාන්න ඕනේ. මේ device එකේ driver එක නෑ. එහෙනම් අපි driver එක install කරන්න ඕනේ. අන්න එහෙම කියලා කියන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ උපාංගය හඳුනා ගන්න අපි දාගන්න ඕනේ වැඩසටහන පරිගණකේ නෑ කියන එක. එතකොට ඒ වැඩසටහන තිබ්බොත් තමයි
mouse එකක්ද keyboard එකක්ද photo මේ කැමරා එකක්ද කියලා අඳුර ගැනීමේ හැකියාවක් මෙහෙයුම් පද්ධතියට එන්නේ. ඒතර උපාංග කළමනාකරණය කියලා කියන්නේ මෙන්න මේ device drivers නැත්නම් දාවක එළවුම් වැඩසටහන් භාවිත වීම. මේ වෙද්දී නම් වර්තමානයේදී නම් අපි device එකක් plug කරපු ගමන් ඒ device එකෙන්ම auto install වෙනවා නැත්නම් ස්ථාපනය වෙනවා device drive එක. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. එහෙම නැත්නම් සමහර devices වල තමයි එහෙම දාවක වැඩසටහන තියෙන්නේ. සමහර devices වලට දාවක වැඩසටහන් අපේ මෙහෙයුම් පද්ධතියත් එක්කම ඔටෝම එනවා. අපි කියනවා මේ පහසුකමට සම්බන්ධ කරපු ගමන්ම ක්‍රියාත්මක වෙනවට plug and play කියලා. plug කරපු ගමන් play වෙනවා. ඒතර plug and play පහසුකමක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒතර ඉස්සර නම් අපි වෙනම drivers device එකට දා ගන්න ඕනේ. keyboard එක, mouse එක, printer එකක්, scan එකක් run කරගන්න නම් drive එක වෙනම දා ගන්න ඕනේ. දැන් නම් ගොඩක් වෙලාවට අපි plug කරපු ගමන් plug and play option එක යටතේ ඔටෝම ඔයාගේ drive එක device එක මගින් install වෙනවා. ඊළඟට අපි කතා කරමු ගොනු කළමනාකරණය. බොහොම වැදගත් කොටසක් මේ පාඩමේදී. ගොනුවක් කළමනාකරණය කරනවා කියලා කියන්නේ පරිගණකයේ තියෙන ෆයිල් සිස්ටම් එක ගොනු පද්ධතිය දත්ත තැන්පත් කරන විදිහ, එතකොට අපි ඒව නැවත භාවිත කරන විදිහ, එහා මෙහා ගෙනියන විදිහ, ගොනු හඳුනා ගැනීම, මේ හැමදේම මේ ගොනු කළමනාකරණය යටතේ සිද්ධ වෙනවා. ඒතර මේ ගොනු කළමනාකරණය කියන එක යටතේ අපිට සිද්ධ කරන්න පුළුවන් දේවල් තමයි අලුත් ගොනු සකස් කරන එක. සාම්පලකට create new folders වගේ. ඊළඟට ඒවා ස්ථානගත කිරීම. මම අලුතින් ඩොකියුමන්ට් එකක් හදනවා නම් මම හදන්න ඒකට ලොකේෂන් එකක් තෝරගන්න ඕනේ. ඩෙස්ක්ටොප් එකේ හදනවද, ඩොකියුමන්ට්ස් වල හදනවද, ඔයාගේ දෘඩ තටියේ CDE කියලා කොටස් ඇති. ඒතර මම D එකේ හදනවද? ඒතර ඒ විදිහට මම ලොකේෂන් එක තෝරගෙන තමයි ගොනුව සකස් කරන්නේ. ඊළඟට අනවශ්‍ය ගොනු මොකලා දාන්නත් පුළුවන්. දැන් මම කාලයක් තිස්සේ පාවිච්චි කරපු ගොනුවක් මට හිතෙනවා මට ආයි මේක ඕනේ නැහැ. ඒත් මට ගොනු මොකලා දාන්න පුළුවන්. අවශ්‍ය පරිදි ෆෝල්ඩර්ස් සකස් කිරීම සහ අනවශ්‍ය ඒවා මකා දැමීම. ඒතර අවශ්‍ය පරිදි ඔයාට පුළුවන් ෆෝල්ඩර්ස් හදන්න. අනවශ්‍ය ඒවා මකලා දාන්න. new folder option එකෙන් අපිට folders හදන්න පුළුවන්. ඒතර ඔයා folder එකක් හදලා ඔයාට පුළුවන් ඒ folder එක ඇතුලේ ගොනුවක් file එකක් save කරලා තියන්න. ඒ කියන්නේ word file එකක්, photo එකක් save කරලා තියන්න ඔයාට පුළුවන් folders භාවිත කරන්න. ඊළඟට ගොනුවල හා folders වල නම වෙනස් කිරීම. ඔයාට පුළුවන් ගොනුවක නම වෙනස් කරන්න. ඔයාගේ නම දීලා save කරලා තිබ්බ ගොනුවකට වෙන නමක් දීලා save කරන්න ඔයාට පුළුවන්. ඊළඟට ඔයාට පුළුවන් ඔයා එක තැනක ලොකේෂන් එකක් තෝරලා හදපු ගොනුව වෙන ලොකේෂන් එකකට අරන් යන්න. cut paste option එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයා හදපු ගොනුව ස්ථානය වෙනස් කරන්න ඔයාට පහසුකම් තියෙනවා. ඊළඟට එක තැනක ඔයා හදලා තියෙන ගොනුවක backup එකක් නැත්නම් කොපියක් ඔයාට වෙන තැනක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොපි කරලා වෙන මොකක් හරි device එකක තියන්නත් පුළුවන්. ඒතර මේ හැම දෙයක්ම ඔයාට මෙහෙයුම් පද්ධතිය හරහා ගොනු සම්බන්ධව ලැබෙන අවස්ථා. ඊට අමතරව මේ ගොනු ගැන කතා කරද්දී අපිට තියෙනවා මෙහෙයුම් පද්ධතියකින් ගොනුවකට ප්‍රවේශ වෙන්න හදලා තියෙන ක්‍රම දෙකක්. අපි කියනවා ගොනු ප්‍රවේශ වීමේ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක අනුක්‍රමික ප්‍රවේශය කියලා අපි හඳුන්වනවා. දෙවෙනි එක සසම්භාවී ප්‍රවේශය කියලා හඳුන්වනවා. අනුක්‍රමික ප්‍රවේශය කියලා කියන්නේ sequential access කියන එකට. අනුක්‍රමයක් කියලා කියන්නේ පිළිවෙලක්. එහෙම නැත්නම් පේලියක්. එතකොට අපි ෆයිල්ස් ටිකක් හදලා තියෙනවා නම් මේ ටික ෆයිල්ස් ටික කියලා .txt ෆයිල් එකක්, cpp ෆයිල් එකක්, html ෆයිල් එකක්, php ෆයිල් එකක් තියෙනවා කියලා. එහෙම තියෙන ෆයිල් ගොඩක් අතරේ ඔයාට යන්න ඕන නම් HTML කියන ෆයිල් එකට ඔයා ඇත්තටම යන්නේ අනුක්‍රමික ප්‍රවේශයක් විදිහට. ඒ කියන්නේ
පිළිවෙලට ඉස්සරහට පේලියක් විදිහට යන්නේ. මුලින්ම .txt එකට යනවා. එහෙනම් ඒක HTML ෆයිල් එක නෙමෙයි. ඊළඟට යනවා. ඊට CPP ෆයිල් එක. එහෙනම් ඒකත් HTML ෆයිල් එකක් නෙමෙයි. ඊට පස්සේ යනවා ඊළඟ එකට. දැන් තමයි අඳුනගන්නේ මෙයා HTML ෆයිල් එක කියලා. ඔන්න මෙයාව අපිට තෝරගන්න පුළුවන්. ඒකට එන්නේ මෙන්න මේ විදිහට පිළිවෙලට. හැබැයි දෙවෙනි ආකාරය සසම්භාවී ප්‍රවේශය එහෙම නැත්නම් random access කියලා කියන්නේ මේ random කියන වචනය අපිට තනින් තැනට ගිහිල්ලා බලන්න පුළුවන් කියන එක. කියන්නේ මුලින් පටන් ගන්න මෙතනින් වෙන්න පුළුවන්. .txt බලනවා ඒක ටෙක්ස්ට් ෆයිල් එක. HTML නෙමෙයි. එහෙනම් යනවා ඊළඟට. ඊළඟට කියලා එන්නේ පිළිවෙලට ඊළඟට නෙමෙයි. යට කැමති එකට යා රැන්ඩම් විදිහට තමයි යන්නේ. ඊළඟට එයා චෙක් කරන්නේ PHP ෆයිල් එක. HTML නෙමෙයිනේ. එයා යනවා යාට කැමති තැනකට. CPP ෆයිල් එක. එහෙනම් ඒකත් නෙමෙයි. එයා යන්න ඕනේ තව ෆයිල් එකකට. දැන් තමයි යා HTML වලට එන්නේ. ඒ කියන්නේ පිළිවෙලට නෙමෙයි තනින් තන කැමති තැනකට ගිහිල්ලා බලනවට තමයි අපි සසම්භාවී ප්‍රවේශයක් නැත්නම් රැන්ඩම් ඇක්සස් එකක් කියලා කියන්නේ. ඒක ගොනු කළමනාකරන ආකාර දෙකයි. පිළිවෙලින් ඉදිරියට යන ආකාරය කියන්නේ අනුක්‍රමික ප්‍රවේශය සහ සසම්භාවී ප්‍රවේශය තනින් තැනට යන ආකාරය. ඕක තමයි ගොනු කළමනාකරණය අපි කතා කරන කොටස් දෙක වෙන්නේ. ඊළඟට ආරක්ෂණ කළමනාකරණය. ආරක්ෂණය කියන්නේ සිකියුරිටි කියන එක. පරිගණකයට අනිවාර්යෙන් ආරක්ෂණ කළමනාකරණයක් තියෙන්න ඕනේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මොකද පරිගණකයටත් තර්ජන තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට වගේ පරිගණකයටත් තර්ජන තියෙනවා. ඔයාලා මේ වෙද්දි දන්නවයි මොනවද කියලා? පරිගණක වෛරස් වගේ අනිෂ්ට මෘදුකාංග පරිගණකයේ තත්ත්වය විනාශ කරන පරිගණකයේ ක්වොලිටි නැති කරන අපේ ෆයිල් අතුරුදහන් කරන්න පුළුවන්, අපේ ක්‍රියාවලිය අඩාල කරන්න පුළුවන්, පරිගණකයේ වේගය වෙනස් කරන්න පුළුවන් මෘදුකාංග තමයි අපි අනිෂ්ට මෘදුකාංග එහෙම නැත්නම් පරිගණක වෛරස් කියලා කියන්නේ. ඒතර මේ වගේ බලපෑම් වලින් ආරක්ෂා වෙන්නත් මෙහෙයුම් පද්ධතියෙන් අපිට ආරක්ෂණ කළමනාකරණය කියන පියවර දීලා තියෙනවා. මේකෙන් පුළුවන් පරිගණකයට අනවසරෙන් ඇතුළු වෙන අය ඉන්නවා නම්, එයාලා අපේ දත්ත තොරතුරු මකලා දානවා නම්, විනාශ කරනවා නම් මේවා අඳුනගෙන ආරක්ෂා කිරීමේ වගකීම මෙහෙයුම් පද්ධතියට තියෙනවා. එතකොට මෙහෙයුම් පද්ධතියක් මගින් ඒක අඳුනගන්න අපිට එක එක ඔප්ෂන් දීලා තියෙනවා. අපි දන්න සරලම ඔප්ෂන් එක තමයි යූසර් නේම් එකක් එක පාස්වර්ඩ් එකක් දෙන එක. එතකොට අදාළ යූසර්ට විතරයි පාස්වර්ඩ් එක දන්න කෙනාට විතරයි යාගේ පරිගණකයට ඇක්සස් තියෙන්නේ. යාගේ පරිගණකයේ තියෙන දත්ත එයා ඇරුණාම පිට කෙනෙකුට බෑ ඇක්සස් වෙලා ගන්න. එතකොට ඒක අපිට මෙහෙයුම් පද්ධතියෙන් දීලා තියෙන ඔප්ෂන් එක. අපි ඉන්ස්ටෝල් කරද්දිම අපිට හම්බෙන ඔප්ෂන් එකක් තමයි මෘදු ගිනි පවුර කියලා කියන්නේ. මෘදු ගිනි පවුර කියලා කියන්නේ ෆයර්වෝල් එකට ෆයර්වෝල් එකෙන් අපේ ඉන්ටර්නෙට් ඇක්සස් එකේදී අපිට එන තර්ජන අඳුන ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් වලට පාලනය කරගන්න බැරි වෛරස් වලට අනිෂ්ට මෘදුකාංග වලට තමයි අපි තෙවන පාර්ශවයකට යන්නේ. කියන්නේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකකට ප්‍රතිවෛරස් මෘදුකාංගයකට අපි යන්නේ අපිට මේ තියෙන ඔප්ෂන් වලින් අපිට පරිගණකයේ ආරක්ෂාව තහවුරු කරගන්න අමාරුයි නම් තමයි. මොකද අපිට බේසික්ම විදිහට එයාට පුළුවන් විදිහට අපිට ආරක්ෂණ කළමනාකරණයක් දීලා තියෙනවා. ඊළඟට මේක තමයි මෙහෙයුම් පද්ධතියේ දෘඩාංග කළමනාකරණය යටතේ අපිට හම්බ වෙලා තියෙන 6 වෙනි කළමනාකරණ පියවර පරිගණක ජාල කළමනාකරණය. ඔයාලා මේ වෙද්දි දන්නවා මොකද්ද පරිගණක ජාලයක් කියන්නේ? මොනවාද පරිගණක ජාල වලින් වෙන්නේ? මොනවාද ජාලගත කරන්න පුළුවන් ආකාරය? ඒ හැමදේම අපි කතා කරලා තියෙනවා. එතකොට හැම මෙහෙයුම් පද්ධතියක්ම ජාල කරන නියමාවලියට සහාය දෙනවා. ජාල කරන නියමාවලිය කියන්නේ නෙට්වර්ක් ප්‍රොටෝකෝල්ස් වලට. ඒ කියන්නේ හැම මෙහෙයුම් පද්ධතියක්ම අපිට ඉන්ටර්නෙට් යන අවස්ථාව ලබා දෙනවා. Google Chrome එකක් අපිට තියෙනවා නම් Microsoft Edge එකක් තියෙනවා නම් ඒ වගේ අපිට default වෙන option එකක් හරි අපිට පිටින් ගන්න පුළුවන් විපත්‍රික්ෂුවක් හරි අරගෙන අපිට අන්තර්ජාලයට යන්න පුළුවන් අවස්ථාව මෙහෙයුම් පද්ධතියෙන් දීලා තියෙනවා. එතකොට ජාලයක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔයාගේ පරිගණකය අපි හිතමු පාසලේ හරි ඔයාගේ ගෙදර හරි ජාලයකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා වයස් ගාලා සම්බන්ධ කරලා තියෙනවා අපි ජාලයක්. මෙන්න මේ විදිහට රූප සටහනේ විදිහට ජාලයකට ජාලේ ඔයා වෙන්න පුළුවන් මෙන්න මේ පරිගණකය.
ඇත්තට මේ පරිගණකයත් එක්ක මේ ජාලේ තියෙන තවත් උපාංග සම්බන්ධ කරලා තිබ්බොත් මුද්‍රණ යන්ත්‍රය, ස්කෑනරය වගේ ඩිවයිසස් ඔයාගේ මේ පරිගණකයත් එක්ක නැත්නම් ජාලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ දේවල් භාවිත කිරීමේ පහසුකම ඔයාලට කොට ඒ ඩිවයිසස් හඳුන ගන්න, ඒ ඩිවයිසස් එක්ක සම්බන්ධ වෙන්න, ගුණ හුවමාරු කරගන්න ඔයාගේ මේ පරිගණක ජාල කළමනාකරණය විසින් ඔයාලට පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම ජාලයක් එක්ක සම්බන්ධ වෙද්දී ඔයාලට පුළුවන් මෙතන ඉඳන් ඔයාගේ මේ පරිගණකයත් එක්ක මේ මාර්ග හරහා සම්බන්ධ වෙන්න. අපි ඉතින් කියනවා දොරස්ත පරිගණ වලට ප්‍රවේශ වෙනවා කියලා. ඒකට ඔයා ජාලයට සම්බන්ධ වෙලා නම් මෙහෙම පද්ධතිය ඔයාලට පහසුකම් සැලසෙනවා. ඕනෑම පරිගණකයක් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වයර් වලින් මොන සම්බන්ධ වෙලා නැත්තම් Wi-Fi වගේ පහසුකම් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඕනම දුරස්ත පරිගණක ජාලයක් එක්ක සම්බන්ධ වෙන්න. අපි මේකට කියනවා පලාකුළු පරිගණක සම්බන්ධතා කියලා. එතකොට ඔයා වයර් වලින් සම්බන්ධ වුණු ජාලයක් නැතුව අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඕනෑම ජාලයක් එක්ක සම්බන්ධ වෙන්න. මොකද දැන් මගේ උනත් මගේ පරිගණකේ සම්බන්ධ වෙන්නේ Wi-Fi හරහා ඉන්ටර්නෙට් එකට. ඒ කියන්නේ මම පෞද්ගලික ජාලයක හිටියේ නැතත් මට පුළුවන් පරිගණකයේ වෙබ් අතිරික්සුව භාවිත කරලා දුරස්ත පරිගණක ජාල වලට නැත්නම් බලාකුළු පරිගණක වලට සම්බන්ධ වෙන්න. මේ කොටස් එක්ක ඔයාලට තේරෙනවා ඇති මෙහෙයුම් පද්ධතියේ තමයි ඇත්තටම අපේ පරිගණකයේ හයිය කියලා. හැම දෙයක්ම පාලනය කරන්නේ හැම දෙයක්ම පැටලෙන්නේ නැති වෙන්න පිළිවෙලට අපිට කරගන්න පුළුවන් පහසුකම් තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය හරහා. එතකොට මේ මෙහෙයුම් පද්ධතියක දෘඩාංග පාලනයේ යටතේ තිබ්බ ප්‍රධාන කොටස් තමයි අපි මේ කතා කළේ. පළවෙනි එක ක්‍රියාවලි කළමනාකරණය, දෙවෙනි එක මතක කළමනාකරණය, තුන්වෙනි එක උපාංග කළමනාකරණය, හතර ගොනු කළමනාකරණය, පහ ආරක්ෂණ කළමනාකරණය සහ හය පරිගණක ජාල කළමනාකරණය ගැන තමයි අපි අද කොටසේ කතා කළේ. ඉතින් මාත් එක්ක මේ වෙනකන් සම්බන්ධ වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉස්සරහට මේ පාඩමේ ඉතුරු කොටස් අපි කතා කරමු. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. comment එකක් දාන්න, like එකක් දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.